සර් භාණ්ඩාගාරික විල්පත් කියන්නේ මොකක්ද? භාණ්ඩාගාර විල්පත් කියන්නේ පුතේ ඇත්තටම පුතාලගේ සිලබස් එකේ තියෙන කොටසක්. ඒ මොකක්ද ඒ සර්? පුතේ භාණ්ඩාගාර විල්පත් කියන්නේ මෙහෙමයි. රජයේ කෙටි කාලීන මුදල් අවශ්‍යතා ඉටු කරගන්න රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සුරැකුම් පතක් කියලා කියනවා. සර් ඒකේ රිස්ක් එකක් තියෙනවද? ඒක තමයි පුතේ කිව්වේ. රජය බැඳිලා ඉන්නවනේ මේක දෙන්න. එතකොට රජයට අපි සල්ලි දෙනකොට රජය ආපහු දෙන්න බැඳිලා ඉන්න නිසා රිස්ක් එක අතින් අඩුම ආයෝජන මාර්ගයක් තමයි මේ කතා කරන භාණ්ඩාගාර බිල්පත්. අපි කතා කරමු මේ ගැන. භාණ්ඩාගාර බිල්පත්. ට්‍රෙෂරි බිල්ස් කියලා අපි කියනවා. ටී බිල්ස් කියලා කෙටියෙන් කියනවා. මොකද්ද මේ? කෙනෙක්ට තමුන්ගේ සල්ලි ආයෝජනය කරන්න පුළුවන් වඩා සුරක්ෂිතම ආයෝජන මාර්ගයක් තමයි භාණ්ඩාගාර බිල්පත් කියන්නේ. ඔබ ස්ථාවර තැන්පතුවක් හරි ඉතිරි කිරීමේ ගිණුමක් හරි ආරම්භ කරොත් ඒක කරන්නේ බැංකුවේ. හැබැයි මෙතනදි වෙන්නේ රජයට අවශ්‍ය රජයේ කෙටි කාලීන මුදල් අවශ්‍යතාවයේ වෙනුවෙන් රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සුරකුම් පතක තමයි ඔයා ආයෝජනය කරන්නේ. ඉතින් මේකට ඔයාගේ සල්ලි ආපහු දෙන්න රජය බැඳිලා ඉන්නවා. ඉතින් ඒක ඊටාම සුරක්ෂිතයි. මේකේ ප්‍රධානතම වාසියක් තමයි ඉතිරි කිරීමේ ගිණුමට ස්ථාවර තැන්පතු ගිණුමට අර රඳවා ගැනීමේ බද්ද 10%ක් අය කරාට මේකට රඳවා ගැනීමේ බද්ද අය කරන්නේ නැහැ. ඉතින් අපි අද බලමු කොහොමද භාණ්ඩාගාර බිල්පතක් ගන්නෙ කොහෙන්ද ගන්නෙ මේ කියන කාරණා ටික. දැන් අපි පැහැදිලි කළා රජයට අවශ්‍ය කෙටි කාලීන මුදල් අවශ්‍යතා ඉටු කරගන්න තමයි රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මේ සුරකුම් පත නිකුත් කරන්නේ. දැන් රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනකොට ඉස්සෙල්ලම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ගන්නේ වාණිජ්‍ය බැංකු සහ අනෙකුත් බලයලත් ප්‍රාථමික අලෙවිකරු. සාමාන්‍යයෙන් මහජනතාවට කෙලින්ම මහ බැංකුවෙන් ගන්න බෑ. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මේ වාණිජ්‍ය බැංකු ඇතුළු අනෙකුත් බලයලත් මූල්‍ය ආයතන ගත්තට පස්සේ මහජනතාවට ගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ අයගෙන්. අපි ගත්තොත් මේ වාණිජ්‍ය බැංකු A. අන්න A කියන බැංකුවෙන් මේ මිනිස්සු අරගෙන තියෙනවා. එතකොට B කියන බැංකුවෙනුත් පුළුවන්, C කියන බැංකුවෙනුත් පුළුවන්. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාණිජ්‍ය බැංකුව ඇතුළු මූල්‍ය ආයතන භාණ්ඩාගාර බිල්පත් ගන්නකොට එතන හඳුන්වන නම තමයි ප්‍රාථමික වෙළඳපොළ. ප්‍රයිමරි මාකට් කියලා කියනවා. එතකොට වාණිජ්‍ය බැංකු වලින් මූල්‍ය ආයතන වලින් මහජනතාව ගන්නකොට ඒකට අපි කියනවා සෙකන්ඩරි මාකට් කියලා. ද්විතීයික වෙළඳපොළ කියලා. කෙනෙක්ට පුළුවන් රුපියල් මිලියන 5කට වඩා ආයෝජනය කරන්න පුළුවන් නම් වාණිජ්‍ය බැංකුව මගින් කෙලින්ම ප්‍රාථමික වෙළඳපොළෙන්ම මිලදී ගන්න. හැබැයි වාණිජ්‍ය බැංකුව හරහා තමයි යන්න ඕනේ. එතකොට එයා CDS account එකක් ඕපන් කරන්න ඕනේ. නමුත් ගොඩක් වෙලාවට මිලියන 5ක්ම ආයෝජනය කරන්න බැරි අවස්ථා තියෙනවානේ. අන්න එතකොට කෙනෙක්ට භාණ්ඩාගාර බිල්පත් ගන්න පුළුවන් සරලම විදිය තමයි අර ද්විතීයික වෙළඳපොළ. එහෙම නැත්නම් වාණිජ්‍ය බැංකු මහ බැංකුවෙන් ලබාගත්තු භාණ්ඩාගාර බිල්පත් වාණිජ්‍ය බැංකුවෙන් ගන්න එක. හැබැයි මතක තියාගන්න මෙතනදී අදාළ වාණිජ්‍ය බැංකුව තුල භාණ්ඩාගාර බිල්පත් ඒ වෙනකොට තිබ්බොත් විතරයි තමුන්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමුකෝ මොනවාද මේවට ලැබෙන පොලිය කියලා. සාමාන්‍යයෙන් මාස 3, 6 අවුරුද්ද යනාදී වශයෙන් තමයි මේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ. ඒ වුණාට දිනවලට තමයි දින 91ක්, 182ක්, 364ක් ඒ යනාදී වශයෙන්. සාමාන්‍යයෙන් මේ පොලිය කාලෙන් කාලට වෙනස් වෙනවා. අපි තුමු කෙනෙක් දැන් වාණිජ්‍ය බැංකුවෙන් රුපියල් ලක්ෂයක භාණ්ඩාගාර බිල්පත් ආයෝජනයක් කරන්න යනවා නම් දැන් මේකේ තේරුම තමයි එයා අවුරුද්දක් අවසානයේ ලක්ෂයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපි කියනවා ෆේස් වැලියු එක කියලා. අපි තුමු මෙයා 20යි 25යි 5යි එක දින ආයෝජනයක් කරනවා. ඒ ආයෝජනය දින 364කට ඒ කියන්නේ 20යි 26 අප්‍රේල් 30ට කල්ලිකුත් වෙන්න තමයි ආයෝජනය කරන්නේ. ඒ ආයෝජනය තුලින් එයා බලාපොරොත්තු වෙනවා කියලා අපි හිතමු රුපියල් ලක්ෂයක් මෙන්න මේ දවසේ ලබා ගන්න. එතකොට අපි බලමු අද ඒ කියන්නේ 20යි 25යි 5යි එක මෙයා කීයක්ද ආයෝජනය කරන්න කියලා. මම සරලව
7.5ක පොලියට ආයෝජනය කරා කියලා හිතන්නකෝ. සාමාන්‍ය මේ පොලිය ගණනය කරන්න තියෙන සරලම විදිය තමයි treasury bill calculators තියෙනවා. දැන් අපි හිතමු කෙනෙක් මේ විදියට අවුරුද්දකින් ලක්ෂයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් එයාට කීයක්ද අද ආයෝජනය කරන්න ඕනේ කියලා. සාමාන්‍ය මේ ලෝන් කැල්කියුලේටර් එකෙන් දාලා බැලුවාම ඉන්ට්‍රස්ට් එක 7583ක් විතර මෙයාට ලැබෙනවා. එතකොට මේ ආයෝජනය වෙන්නේ මෙහෙමයි. මෙයාට කල්පිරීමේදී ලක්ෂයක්නේ ලැබෙන්න තියෙන්නේ. එතකොට මෙයාට මේ ආයෝජනයට ලැබෙන පොලිය 7583යි. ඒක මම ගත්තේ කැල්කියුලේටර් එකේ. එතකොට අද දවසේ මෙයා ආයෝජනය කරන්න තියෙන්නේ 92417යි. එතකොට අද දවසේ කියලා මම මේ හැඳින්නුවේ 20යි 25යි එක ආයෝජනය කරන්න තියෙන්නේ 92417ක්. හැබැයි මෙයාට 20යි 26 අප්‍රේල් 30 දී මුහුණතාගේ ෆේස් වැලියු ලක්ෂයක් ඔහුගේ අතට ලැබෙනවා. ඉතින් ඔබ තේරුම් ගන්න මේකේ වාසිය තමයි අද 92417ක් ආයෝජනය කරන කෙනාට අවුරුද්ද අවසානයේ ලක්ෂයක් ලැබෙනවා කියන්නේ ඒකේ තේරුම පොලිය නිකන් අදම ලැබුණා හා සමානයි. එතකොට මේ ගණනය කිරීමෙන් ඔබට පැහැදිලි භාණ්ඩාගාර බිල්පතක අපි කොහොමද ආයෝජනය කරන්න කියලා. අද වෙනකොට නම් ඇත්තටම භාණ්ඩාගාර බිල්පත් වලට ලැබෙන පොලිය ටිකක් අඩු වෙලා. හැබැයි අපි ගත්තොත් මීට වසර 2කට 3කට කලින් 124ක් 123ක් වගේ ඉහළ පොලියක් භාණ්ඩාගාර බිල්පත් වලට ලැබුණා. ඉතින් මේක ඔබට කරන්න තියෙන හොඳම ආයෝජන මාර්ගයක්. ඔබ යන්න ළඟම තියෙන වාණිජ්‍ය බැංකුවකට. ගිහලා වාණිජ්‍ය බැංකුවෙන් ඉල්ලන්න ඔබට භාණ්ඩාගාර බිල්පතක ආයෝජනය කරන්න ඕනේ කියලා. මං හිතනවා මේක ගොඩක් සුරක්ෂිත වෙයි. ස්තුතියි.